කොහොමද යාළුවනේ ඉතින් සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔයාලගේ දුක් කරදර නිමා වෙන ලස්සන 2026 වසර ලස්සන වාසනාවන්ත සුබම සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අලුත් අවුරුද්දේ ඔයාලා කාටවත් කරදරයක් වෙන්නේ නැතුව තමන්ගේ වැඩ ටික පුළුවන් විදිහට තමන්ට කරගන්න පුංචිම පුංචි මුලපිරීමක් කරන්න කවුරු හරි අදහසින් ඉන්නවා නම් ඔන්න යාලට පුළුවන් මේ වගේ පැල ටිකක් අරගෙන බෝ කරගෙන මාස කිහිපයක් ඇතුළතදී කියන්නේ වසරකට අඩු කාලයකින් ඊටාම කෙටි කාලයකින් ලස්සන පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න එහෙනම් බලන්න ලොකු මුදලකට නෙවෙයි වටිනම් වර්ග ටිකක් ඊටාම අඩු මුදලකට තියෙනවා 235 පැකේජ් එක වර්ග 10ක්ම තියෙනවා වටිනම වර්ග වලින් ඔන්න රුපියල් 3000කට මම එකින් එක විස්තර කරන්නම්. මෙතන ඉන්නවා ලස්සන පර්පල් ඇනොක් දම් පාට ලොන්ග් ටේල් වෙන බයි කලර් වෙන පර්පල් ඇනොක් මේවා ඔක්කොම අඟල් 5-4 සීමාවට ඉහළ පැල. එතකොට මේ පැලේ පිංකි ජේන් කියන වර්ගය මේක ටිකක් අඟල් 6ක් විතර උස පැලයක්. මෙන්න ලස්සනම පිංකි ජේන් මල් පිරෙන වර්ගයක්. මෙතන ඉන්නවා ලස්සන ෂීඩ් කෙනෙක්. එයත් ලස්සන කොළ පාට සුදු පාට ලස්සනට බයි කලර් වෙන වර්ගයක්. එතකොට මෙතන ඉන්නවා ලස්සනම ෂේක් මී කියන වර්ගය. මෙන්න බලන්න වටිනම ෂේක් මී මේක මල් පිරෙන වර්ගයක්. පේනවා නේද? මේක ඇතුලේ පොට්ටු තියෙනවා, මෙතනත් මලක් තියෙනවා. මේක බුෂ් එකක් ආකාරයට හැදෙන වර්ගයක්. ඊට පස්සේ ඉන්නවා ලස්සනම ලිලි පැලයකුත් තියෙනවා. මේවා මල් ආසන්න පැල 300ට දුන්නට ඔන්න ලස්සනම ලිලි හැමෝම හොයන. ඊට පස්සේ මෙතන ඉන්නවා ෆියුරිනෝ මේක දම් පාට දිගටි මලක්. ඊට පස්සේ මෙතන ඉන්නවා බ්ලැක් කාඩිනල් කෙනෙක්. ඊට පස්සේ මෙතන ඉන්නවා තවත් වෙනස්ම කෙනෙක් සෙස්කා නැත්තම් පෙස්කා PS මේ වර්ග දෙකම මුලට යොදලා හඳුන්වන නමක්. මම සෙස්කා කියලා නම් කරලා තියෙනවා. මොකද මට හම්බුනේ මේ විදිහට දැනට වසර ගණනාවකට උඩදී මෙයා ලා රෝස පාටයි සුදු පාටයි අතර දිවන ලස්සනට මල කොළපු රේඛා මතුවෙන ගොඩක්ම ලොකු මල් වර්ගයක් මේක සෙස්කා. එතකොට තවත් ලස්සන වර්ගයක් අමාලියා එලිගන්ට්. ඒක විශේෂ වර්ගයක් සුදු පාට මලේ රතු පාට කොළපුව වටේ දාරයක් දිවෙනවා සහ කොළපුව මැදින් රතු පාට ඉරකින් බෙදලා එතකොට අගිස්සත් රතු පාටට ෂේඩඩ් වෙන ඉතාම විශේෂ වටිනම වර්ගයක්. මේවා නම් ඉතින් හැමතැනම නැහැ. අමාලියා එලිගන්ට්. එතකොට මෙතන ඉන්නවා කොකෝස් සුදු පාටයි කොළ පාටයි බයි කලර් වෙන තවත් වෙනස්ම වර්ගයක්. මේ පැල සියල්ලම අඟල් 4ට වඩා ලොකු පැල. ඔයාලට පේනවා ඇති මේ පිංකි ජේන් තවත් කොළ දෙකක් යනකොට මල් ගන්න පුළුවන්. එතකොට ලිලිත් එහෙමයි මල් ආසන රුපියල් 300කට දුන්නට ඔන්න යාළුවනේ වටිනම වර්ග 10කින් අලුත් අවුරුද්දේ ලස්සන වැඩකට අත ගහන්න මුල පුරන්න ඔන්න අවස්ථාව තියෙනවා. වටිනම් වර්ග 10ක් 235 පැකේජ් එක 3000යි. ඔන්න යාළුවනේ 236 පැකේජ් එකට තියෙනවා ටිකක් ලොකු පැල සෙට් එකක්. මේකේ මදර් ප්ලාන්ට් 4ක් අඩංකුලා තියෙනවා. මේකෙත් වටිනාම වර්ග 10ක් තියෙනවා. බලමු මේ 236 පැකේජ් එක 5500යි වෙන්නේ වටිනම වර්ග 10ක එකතුවක් ලොකු ප්ලාන්ට්ස්. බලමු මෙතන ඉන්නවා ලස්සනම ප්ලෑෂ් කෙනෙක්. මෙයා බේබි ප්ලෑෂ් වර්ගයේ මෙතන පැල දෙකක එකතුවක් තියෙන්නේ. හැබැයි මෙයා තවත් පැල දාන්න පුළුවන්. මෙයා ටික පඳුරු ගහන ස්වභාවයක් තියෙනවා. වටිනම බේබි ප්ලෑෂ් කෙනෙක්. එතකොට මෙතන ඉන්නවා ෆියුරිනෝ ලස්සන දිගටි දම් පාට මල. ඊට පස්සේ මෙතන ඉන්නවා ලස්සනම ලිවියම් කෙනෙක්. ලිවියම් ඔන්න බලන්න මලකුත් එක්කම
ලිවියම් රෙඩ් එකෙන්. ඔන්න ඔබට මම පෙන්නන්නම් මවුෂාක මෙන්න මෙයා ලිවියම් රෙඩ්. ඊට පස්සේ මෙතන කියුරෝ ලොකු පැලයක් තියෙනවා. මල් ආසන්න ඔයාලට පේනවා ඇති මේ වගේ උස අක්කොම අඟල් 7-8 සීමාවේ. ඊට පස්සේ මෙතන ඉන්නවා ලස්සන රතු පාට අගිස්ස එකතු වෙන ස්වභාවයක් තියෙන රතු පාට අගිස්ස ඇඹරෙන රතු පාට සයිලන්ස්. මේකත් ලොකු ප්ලාන්ට් එකක්. ඔයාලට පේනවා ඇති අඟල් 7ක 8ක සීමාවේ. එතකොට මෙතන ඉන්නවා වැනිලා මවුෂාකයක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඉන්න ඔටාසෝ කෙනෙක් ඉන්නවා. ඔන්න බලන්න ඔටාසෝ වටිනම ඔටාසෝ මෙන්න වටිනම දුර්ලභ ඔටාසෝ ප්ලාන්ට් එකකුත් තියෙනවා. ඔන්න මල් ආසන්න ලිලි පැලයකුත් තියෙනවා. මල් ආසන්න අඟල් 5ක් 6ක් විතර උස අඟල් 6ක් විතර උස වටිනම ලිලි කෙනෙක්. ඔන්න මම නැවතත් පෙන්නනවා. ඔන්න දිගටි හැටයක් ගන්න රෝස පාට මල. මෙතන තවත් ඉන්න වටිනම කෙනෙක් මෙයා තන්ඩර්බර්ඩ්. මම පෙන්නන්නම් තන්ඩර්බර්ඩ්. ඔන්න යාළුවනේ මේ සෙට් එකේ සාමාන්‍යයෙන් පොඩි පැලයකට කියලා තියෙන්නේ මේ පැලේ තමයි තන්ඩර්බර්ඩ් 236 පැකේජ් එකේ. ඊට පස්සේ තවත් ඉන්නවා තවත් වටිනම කෙනෙක් ලස්සන මලකුත් එක්ක මෙයා නමෝරා. ඔන්න බලන්න මුල් පද්ධතිය. මෙයා ලස්සන බයි කලර් සුදු පාට මලක්. ඔන්න වටිනම වර්ග 10ක එකතුවක් මෙතනත් මේ පැකේජ් එක 236 5500යි මවුෂාක 4කුත් එක්කම වෙනද වගේ මෙහෙනම් කතා කරන්න.